හරි. අපි දැන් මේකෙන් කතා කරන්න යන්නේ අර මේ එන්ට්‍රොපිය අර එන්ට්‍රොපියත් එක්ක ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය කොහොමද අපි මේ කියන්නේ කියලා. හරිද? ඉස්සෙල්ලාම ගත්තොත් ලෝකේ ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මොකද්ද? පෙරක් ප්‍රතික්‍රියා වලට අපි මොකක් හරි ශක්තියක් දෙන්න ඕනේ. එයා ප්‍රතික්‍රියා කරන්න. තව ප්‍රතික්‍රියා තියෙනවා අපි බාහිර ශක්තියක් දෙන්න ඕනේ. එයා නිකම්ම අර මේ අනිත් ප්‍රතික්‍රියා මේ පළ බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ශක්තියක් දෙන්නේ නැතුව එයා නිකම්ම ප්‍රතික්‍රියාව කරගන්න ප්‍රතික්‍රියා තියෙනවා. ආයේ අපි ශක්තිය දීලා කරවන්න ඕන ප්‍රතික්‍රියා දෙනවා. හරිද? එතකොට අපි කියන අය ශක්තිය දෙන්නේ නැතුව එයාම මේ වෙන ඵලයක් බවට පත් වෙන ප්‍රතික්‍රියා වලට නම ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා. ඒ කියන්නේ අපි බාහිරින් ශක්තිය දෙන්න ඕනේ නැහැ. එයාම නිකම්ම ප්‍රතික්‍රියාව කරගන්නවා. ඒකට අපි කියනවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා. එතකොට අපි ශක්තිය දීලා කරවන්න ඕන ප්‍රතික්‍රියා වලට අපි නමක් කියනවා ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ ලෝකේ අපි කියනවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක්. හරි. ඉන්නකො එන්ට්‍රොපි කියන්නේ මොකක්ද කියමුකෝ. හරි. අර විදිහට ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. එන්ට්‍රොපි කියන්නේ මෙහෙම කතාවක්. එන්ට්‍රොපි කියන්නේ අහමුතාවයේ පිළිබඳ මිනුමක්. මොකද්ද මේ අහමුතාවය කියන්නේ? ඔයා හිතන්න ඔයාලගේ පොත් මේසේ තියෙනවා කියලා. එතකොට පොත් මේසේ ඔයා පොත් ටික ලස්සනට ගොඩ ගහලා තියෙනවා. එතකොට ලස්සනට ගොඩ ගහලා තියෙද්දි ඒක හැමම තියෙයිද නැත්නම් දවසක් දෙකක් යද්දි මේ පොත් ටික එහෙම වෙලා අර අපි ශක්තිය දීලා ඕනෑකමින් පොත් ටික ගන්න තිබ්බොත් ඒක තියෙයි. හැබැයි ටික දවසක් යද්දි ඒක ස්වභාවිකව මොකද වෙන්නේ? පොත් ටික එහාට මෙහාට ගිහිල්ලා අර පිළිවෙලක් නැති ගතියට එනවා. ඒක තමයි මේ එන්ට්‍රොපි. එන්ට්‍රොපි කියන එක මේ ශක්ති විද්‍යාව නැත්තම් කෙමිස්ට්‍රි වලම තියෙන එකක් නෙමෙයි. එන්ට්‍රොපිය සාමාන්‍ය භෞතික විද්‍යාත්මක නියමයක්. එතකොට එන්ට්‍රොපි කියනවා අහමුතාවය කියන්නේ ඔයා හිතන්න මේක නිකන් අපිලිවෙල පිළිබඳ මිනුම. එතකොට අපිලිවෙල වැඩි වෙන්න යනවා නම් එතකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා. අපිලිවෙල අඩු වෙනවා නම් ඒ කියන්නේ පිළිවෙල වෙනවා නම් එන්ට්‍රොපිය අඩු වෙනවා. හරිද? එතකොට අර මේ එන්ට්‍රොපිය කියන එක අපි සංකේත එන්ට්‍රොපිය කියන එක අර නිරපේක්ෂව කෙලින්ම මෙයාගේ එන්ට්‍රොපිය මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. අපි හැම වෙලේම බලන්නේ එන්ට්‍රොපි වෙනසක්. හරිද? එන්ට්‍රොපියේ සංකේතය S T ලා කියලා දානවා. අපි එන්ට්‍රොපි වෙනසක් බලන හින්දා ඩෙල්ටා S T කියලා දානවා. හරිද? එතකොට අර එන්ට්‍රොපිය කියන එක අපිට හෙව්ව හැකි ඔයාලා අර උත්පාදන එන්තැල්පියදී හෙව්ව නේද ප්‍රතික්‍රියාවක එන්තැල්පි වෙනස ඩෙල්ටා S θ සමානයි මොනවාද පළලින ප්‍රතික්‍රියාව කියලා පළලින ප්‍රතික්‍රියාව අර උත්පාදන එන්තැල්පියදී ඔහොම සූත්‍රයක් කියුවේ අන්න ඒ වගේ තමයි එන්ට්‍රොපිය හොයන්නේ කිව්වොත් එන්ට්‍රොපි වෙනස හොයන්නේ ඔය විදිහටමයි ඩෙල්ටා S θ මේ θ දාන්නේ සම්මත ලකුණ වෙන්න ඩෙල්ටා S θ එතකොට මොකද්ද ඩෙල්ටා S ඩෙල්ටා දාන්න තියෙන පළවෙන ප්‍රතික්‍රියක පළවෙන ප්‍රතික්‍රිය. එතකොට ඔයාලට ප්‍රතික්‍රියාව දීලා මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස මොකද්ද කියලා හෙව්වොත් එන්ට්‍රොපි වෙනස හොයන්නේ කොහොමද? මේ සූත්‍රය. ඒගොල්ලෝ මේ දෙනවා පළවල එන්ට්‍රොපිය මෙච්චරයි ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපිය මෙච්චරයි කියලා දෙනවා. නැතුව අපිට මේක මේ හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? එතකොට එන්ට්‍රොපිය හොයන්න කිව්වොත් ඔයගොල්ලෝ හොයන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? දැන් මෙහෙම හොයලා ආව කියන්නකෝ ඩෙල්ටා S ධනයි කියලා. ඩෙල්ටා S ධනයි. ඩෙල්ටා S ධනයි නම් මොකද්ද ප්‍රතික්‍රියාව? ඒ කියන්නේ මේක පිළිවෙල වෙන එකක්ද අපිළිවෙල ප්‍රතික්‍රියාවක්ද? එහෙමනම් ඩෙල්ටා S අපි කියන්නේ අහමුතාවයේ පිළිවෙල. ඒ කියන්නේ අපිළිවෙල පිළිබඳ නියමනවන්නේ. එතකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා කියන්නේ එයාගේ අපිළිවෙල වැඩි වෙනවා. ඒ කියන්නේ පිළිවෙල අඩු වෙනවා. එන්ට්‍රොපිය ඍණ වෙනවා කියන්නේ එයාගේ අපිළිවෙල අඩු වෙනවා. ඒ කියන්නේ පිළිවෙල වැඩි වෙනවා. සරලයි. එන්ට්‍රොපිය වැඩි වෙනවා කියන්නේ එයාගේ පිළිවෙල අඩු වෙනවා. නැත්තම් අපිළිවෙල වැඩි වෙනවා.
එතකොට එන්ට්‍රොපිය ඍණයි කියන්නේ එයාගේ පිළිවෙල වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අර මේ ඩෙල්ටා S ධන වෙනවා කියන්නේ එන්ට්‍රොපි වෙනස ධන වෙනවා කියන්නේ යා ස්වයන් සිද්ධ වෙන්න නැඹුරුතාවය වැඩි. මොකද අපිළිවෙල වෙනවනේ. ඒ කියන්නේ ඒක ස්වයන් සිද්ධව වෙනවනේ. ඒ කියන්නේ ඩෙල්ටා S ධන කියන්නේ එයා පිළිවෙල වෙන අපිළිවෙල වෙන ගතිය වැඩි. ඩෙල්ටා S ඍණයි කියන්නේ යා පිළිවෙල වෙන පැත්තට වැඩි. හරිද? ඊට පස්සේ ඔයාලට දෙනවා මේ ප්‍රතික්‍රියාවක් දීලා එයා ස්වයන් සිද්ධද නැද්ද කියලා. මෙහෙම හිතන්නකෝ. ප්‍රතික්‍රියාවක් දෙනවා මොකද්ද? දෙනවා හිතන්නකෝ මේ පැත්තේ තියෙනවා සොලිඩ් ආමේ එන්ට්‍රොපිය දැන් ඔයාලා දන්නව නේද 6 වසරින් නම් වගේ ඝනවල තියෙන්නේ ඔන්න ඔහම ඇහිරිච්ච ස්වභාවයක්. ඒ කියන්නේ පිළිවෙල ගතියට තියෙනවා. හැබැයි ද්‍රවවල තියෙන්නේ ටිකක් පිළිවෙලක් නැහැ. නිකන් ඈතින් ඈත වගේ. හැබැයි වායු වල හෙන ඈතින්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බලන්නකෝ ඝනවල පිළිවෙල වැඩිනේ. ඒ හින්දා මොකද වෙන්නේ? එයාගේ එන්ට්‍රොපිය වැඩි. මේ ද්‍රවවල පිළිවෙල සාමාන්‍යයෙන් අඩුයි. ඒ කියන්නේ ද්‍රවවල පිළිවෙල මේ අර ඝනවල එන්ට්‍රොපියට වඩා අඩුයි. වායුවල එන්ට්‍රොපිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අර ද්‍රවවලටත් වඩා එන්ට්‍රොපිය අඩුයි. එතකොට එන්ට්‍රොපිය මෙහෙම ලියාගත්ත හැකි ඝනවල එන්ට්‍රොපිය වැඩිම නෙමෙයි. ඝනවල එන්ට්‍රොපිය තමයි අඩුම. ඊට පස්සේ ද්‍රවවල එන්ට්‍රොපිය ඊට පස්සේ එතකොට වැඩිම එන්ට්‍රොපියක් තියෙන්නේ වායු වලට. හරි. ප්‍රතික්‍රියාවක් තියෙනවා ඝන අවස්ථාවේ තියෙන මොකක් හරි එයා ප්‍රතික්‍රියා වෙලා වායු අවස්ථාවට යන මොකක් හරි පදයක් හැදෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අර ඝන අවස්ථාවේ තියෙන එකක් වායු වෙනවා කියන්නේ එයාගේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. ඔයගොල්ලන්ගේ MCQ වලින් මෙහෙම අහනවාද? අර ABCD කියලා මේ ප්‍රශ්න තියෙන්නේ. ඔයගේ අහනවා මෙහෙම කතාවක්. ඒවට සූත්‍ර හතරක් දාලා තියෙනවා. ඔය රසායනික ප්‍රතික්‍රියා තියෙන්නේ. රසායනික ප්‍රතික්‍රියා හතරක් දාලා තියෙනවා. දාලා තිබිලා ඒකේ යටින් දීලා තියෙනවා ඔයගොල්ලන්ට භෞතික අවස්ථාවක්. එතකොට ඔයා හිතන්නකෝ මේ ඊට පස්සේ අහනවා මේ ප්‍රතික්‍රියාවෙන් ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියා මොනවාද? එතකොට අපිට අර මොනවද தත්ත්වයක් දීලා නැහැ. ඒ කියන්නේ මේ මොනවාද මේ එන්තැල්පි පරයාසයක් දීලා නැහැ. ඊට පස්සේ තව කන්සෙප්ට් එකක් කියනවා ගිබ්යෝක්ෂ ශක්තිය කියලා. ඒක දීලත් නැහැ. මේ එන්ට්‍රොපිය දීලා නැහැ. ඔයගොල්ලන්ට අරහම ප්‍රතික්‍රියා හතරක් දීලා මේගොල්ලන්ගේ ස්වයන් සිද්ධ මොනවාද ස්වයන් සිද්ධ නැත්තේ මොනවාද කියලා අහනවා. එතකොට කරන්න තියෙන්නේ අර මේ ප්‍රතික්‍රියාවල තියනවා නේද මේ භෞතික අවස්ථාව දාලා. එතකොට භෞතික අවස්ථාවේ සොලිඩ් අවස්ථාවේ තියෙන එකක් වායු වෙන අවස්ථාවට නැත්නම් ද්‍රව වෙන අවස්ථාවට යනවා කියනවා. එහෙමනම් මේ ප්‍රතික්‍රියා මේ ස්වයන් සිද්ධයි. මොකද ඝන අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට යනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවනේ. ඒ කියන්නේ එයාගේ අර අපිළිවෙල ගතිය වැඩි වෙනවනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වෙනවා. තව ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන්නකෝ. ප්‍රතික්‍රියක තියෙන්නේ වායු අවස්ථාවේ ඒක යනවා ඝන අවස්ථාවට. එතකොට මොකද වෙන්නේ? වායු අවස්ථාවේ ඉඳන් ඝන අවස්ථාවට යනවා කියන්නේ එන්ට්‍රොපිය අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ වෙනවා. එහෙම ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ස්වයන් සිද්ධ නැහැ කියලා ගන්න ඕනේ. එතකොට ඔහොම දුන්නොත් ඒක එක MCQ මේ අහන රටාවක්. එතකොට ඒ වගේ එකක් දුන්නොත් ඔයාලා කරන්න ඕනේ අර භෞතික අවස්ථාව බලලා මේ ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව නැත්නම් වායු අවස්ථාවට යනවා නම් ඒවා ස්වයන් සිද්ධයි. ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට ගියත් ස්වයන් සිද්ධයි. හැබැයි වායු අවස්ථාවේ ඉඳන් ඝන අවස්ථාවට හෝ වායු අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවට නැත්නම් ද්‍රවණ අවස්ථාවේ ඉඳන් ඝන අවස්ථාවට යනවා නම් ඒවා ස්වයන් සිද්ධ නැහැ කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක එකක්. එතකොට එන්ට්‍රොපිය නම් ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධද නැද්ද කියලා අපිට කෙලින්ම එන්ට්‍රොපි වෙනසින් හොයන්නත් බෑ, එන්තැල්පි වෙනසින් හොයන්නත් බෑ. එහෙම වෙලාවක අපි ගිබ්යෝක්ෂ ශක්තිය කියලා දෙයක් අර්ථ දක්වනවා. මේ ඒක තමයි ඊළඟට තියෙන්නේ. හරිද? බලන්නකෝ මෙහෙම කතාවක්. මේක තමයි මම කියන්නම්. सामान्य लोके प्रतिक्रिया तापदायकයින ඩෙල්ටා H තීටා ඍණයින ඍණයි කියන්නේ මොකද්ද? පරිසරයට තාපය මුදා හරිනවා. ඊට පස්සේ ඩෙල්ටා H තීටා ධනයින. එහෙනම් මොකද වෙන්නේ? පරිසරයෙන් ශක්තිය ලබා ගන්නවා. එතකොට පරිසරයට ශක්තිය මුදා හරිනවා නම් නැත්නම් ඩෙල්ටා H ඍණ වෙන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් අපි කියනවා ස්වයන් සිද්ධයි කියලා. තාපදායක නොවන තාප අවශෝෂක ප්‍රතික්‍රියා අපි කියනවා සාමාන්‍ය ස්වයන් සිද්ධ නෑ කියලා. එහෙම කන්සෙප්ට් එකක් තියෙනවා. හරි. ඉන්නකෝ. අපි බලමු මෙහෙම කතාවක්.
බලන්න දැන් අපි කිව්වනේ ඩෙල්ටා H තීටා ඍණයි නම් ස්වයන් සිද්ධයි. ස්වයන් සිද්ධයි. ඩෙල්ටා H තීටා ධනයි නම් ස්වයන් සිද්ධ නැහැ. අපි දැන් එන්ට්‍රොපිය ඉගෙන ගත්තත් කිව්වනේ ඩෙල්ටා S තීටා ධනයි නම් ඒ කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ කියන්නේ අපිලිපෙල මේ පිළිවෙල නැහැ අපිලිවෙල වැඩි වෙනවා. එහෙම වැඩි වෙනවා නම් ඒක ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක්. ඩෙල්ටා S තීටා ඍණයි නම් අපි කියනවා ස්වයන් සිද්ධ නැහැ කියලා. හරිද? බලන්න මෙහෙම කතාවක්. ඩෙල්ටා S තීටා ධනයි. නෑ ඩෙල්ටා S තීටා ඍණයි කියන්නකො. ඩෙල්ටා S තීටා ඍණයි. හරිද? ඩෙල්ටා S තීටා ඍණයි. ඒ කියන්නේ තාපදායකයි. ඩෙල්ටා S තීටා ධනයි. හරි. ඒ කියන්නේ එන්ට්‍රොපිය ධන ස්වයන් සිද්ධයි. ඊට පස්සේ කියනවා ඩෙල්ටා S තීටා ඍණයි ඩෙල්ටා S තීටා ඍණයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයි. හැබැයි එන්ට්‍රොපි වෙනස ඍණයි. ඒ කියන්නේ මේක අපිට ස්වයන් සිද්ධද නැද්ද කියලා කෙලින්ම කියන්න බෑ. මේක නම් ස්වයන් සිද්ධයි. හරිද? මොකද ඩෙල්ටා S තීටා ඍණයි. ඒ කියන්නේ තාපදායකයි. තාපදායක ප්‍රතික්‍රියාව සාමාන්‍ය ස්වයන් සිද්ධයි. හරි. ඩෙල්ටා S තීටා ධන. ඒ කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. එහෙනම් දෙකම ස්වයන් සිද්ධ පැත්තට යනවා නම් ඒ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් ස්වයන් සිද්ධයි. හරිද? ඊට පස්සේ මේ වගේ ප්‍රතික්‍රියාවක් බලන්න ඩෙල්ටා S තීටා ඍණයි. හරිද? ඩෙල්ටා S තීටා ඍණයි. හරි. ඩෙල්ටා S තීටා මොකද වෙන්නේ? ඒක ඍණයි. එතකොට මේක තාපදායකයි. හැබැයි මේක මේ ඩෙල්ටා S තීටා ඍණ හින්දා ඒක ස්වයන් සිද්ධ නැති පැත්තට තමයි යන්නේ. එතකොට අපිට ඒක කියන්න බෑ. ඊට පස්සේ හරි. අර අපි ඉස්සෙල්ලා කරේ මේ අපි අර ඉස්සෙල්ලා කරේ ඩෙල්ටා S තීටා දැන් අර ඩෙල්ටා S තීටා ඍණයි කියන්නේ තාපදායකයි. ඩෙල්ටා S තීටා ධනයි කියන්නේ තාපාවශෝෂකයි. නෙමෙයි එන්ට්‍රොපිය ධන. එතකොට ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයිනේ. තව තියෙනවා ඩෙල්ටා H තීටා ධනයි ඩෙල්ටා S තීටා ඍණයි. එතකොට ස්වයන් සිද්ධ නැහැ. අන්න එහෙම ඒවා තියෙනවානේ. එතකොට අපිට ඕවා එකපාර හොයන්න බෑනේ. ඒ හින්දා අපි දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කරා ඒක පොඩ්ඩක් කට් වුණා. ඒක තමයි පොඩ්ඩක් අර අන්තිමට විස්තර කරන්න ඕන එක තමයි දැන් කිව්වේ. හරිද? එතකොට ඊට පස්සේ අපි ඕකට අර්ථ දක්වනවා ගිප් යෝග්‍යතා ශක්තිය කියලා එකක්. එතකොට ඒක මේ සංකේතවත් කරන්නේ ඩෙල්ටා G කියලා. හරි ඩෙල්ටා G. එතකොට ওই ගිප් යෝග්‍යතා ශක්තියත් අර විදිහටම තමයි හොයන්නේ. මොකද්ද? දැන් අපි උත්පාදන එන්තැල්පියේදී දන්නවා මොනවද? ප්‍රතික්‍රියා එන්තැල්පි වෙනස හොයාගන්න පළවෙනි ප්‍රතික්‍රියාව. අපි දැන් ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඉගෙන ගත්තා ඩෙල්ටා S තීටා හොයාගත්ත හැකි ඒකේ ඩෙල්ටා S තීටා පළවෙනි ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි මේ ඩෙල්ටා G හොයාගත්ත හැකි ඔය විදිහටම G පළවෙනි ඩෙල්ටා G ප්‍රතික්‍රියාව. හරි ඔය විදිහටම ඒකත් හොයාගත්ත හැකි. මම මේ නිකන් දුවේ මේවා සරල දේවල්. හරිද? අර විදිහටමනේ අර සූත්‍ර දෙක වගේම තමයි මේකත් මේ විදිහට හෙව්වේ. මේකේ ඩෙල්ටා G ඍණයි නම් හරිද? ගිප් යෝග්‍යතා ශක්තිය කියන එක අර්ථ දක්වන්නේ අර දෙකෙන් විතරක් ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධතාවය අපිට කියන්න බැරි හින්දා. එතකොට දැන් අපි ඩෙල්ටා G දැන් හොයාගත්ත කියන්නකො. හොයාගෙන දැන් හොයාගන්න සූත්‍රයක් තියෙනවා මම කියන්නේ ඊට පස්සේ එහෙමත් හොයාගෙන ඩෙල්ටා G ආව ඍණයි. ඩෙල්ටා G ඍණයි නම් ඒ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි. ඩෙල්ටා G ධනයි නම් ඒ ප්‍රතික්‍රියාව කිසිසේත්ම ස්වයං සිද්ධ නැහැ. හරි? අර අපිට අදාළ නැහැ. මෙතන ගිබ් යෝග්‍යතා ශක්තියේදී ඩෙල්ටා G ඍණාව නම් කොහොම හරි හොයාගෙන ගිබ් යෝග්‍යතා ශක්තිය ඍණාව නම් ඒක ස්වයං සිද්ධයි. ආයේ කිසි කතාවක් නැහැ. ඩෙල්ටා G තීටා ධනයි නම් ඒක ස්වයං සිද්ධ නැහැ. ආය අවස්ථාවක් තියෙනවා. දැන් ඍණ වෙන අවස්ථාව දැන් මෙහෙම සංඛ්‍යා රේඛාවක ඍණ පදක් තියෙනවා මේ පැත්තෙන් ධන පදක් තියෙනවා. ඒ අතරමැද බිඳුව තියෙනවානේ. ඩෙල්ටා G තීටා බිඳුව આવොත් ඒක ස්වයං සිද්ධයි. හරිද? බිඳුව වෙන අවස්ථාව තමයි අර දෙපැත්තටම වෙන ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව. ඔහොම ඊතරයක් දාලා තියෙන්නේ. ඔය ප්‍රතික්‍රියාව ඩෙල්ටා G බිඳුවයි. හරිද?
ඒ කියන්නේ ඒක ස්වයන් සිද්ධ බිඳුව. ස්වයන් සිද්ධයි ඩෙල්ටා G බිඳුවයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව දෙපැත්තටම වෙනවා. ආය මේ තාපාංකය, ද්‍රවාංකය නැත්නම් අයිස් දිය වෙද්දි වගේ අන්න ඒවා එතනත් නැත්නම් අපි කියනවා භෞතික විපර්යාසයක් වෙද්දී ඩෙල්ටා G බිඳුවයි කියලා. හරිද? එතකොට ඩෙල්ටා G ඍණයි කියන්නේ ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. ඩෙල්ටා G ධනයි කියන්නේ ඒ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ. ඊට පස්සේ ඩෙල්ටා G බිඳුවයි ඒක ස්වයන් සිද්ධයි බිඳුව වෙන අවස්ථා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? සමතුලිත ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව. දෙවෙනි එක තමයි මේ මොකද්ද? භෞතික විපර්යාසයක් සිදුවන අවස්ථාවක. තේරෙනවද? ඊට පස්සේ අර මේක ව්‍යුත්පන්න කරන්න නැහැ. ගිබ් යෝග්‍යතා ශක්තිය දැන් අපි ඉගෙන ගත්ත ගිබ් යෝග්‍යතා ශක්තිය එන්ට්‍රොපිය හොයාගත්තා. ඊට පස්සේ එන්තැල්පිය තියෙනවා. ඔය රාශි තුන එකතු කරලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකද දන්නවද? ඩෙල්ටා G තීටා සමයි ඩෙල්ටා H තීටා ඍණ ඩෙල්ටා S තීටා වතාවක් T. මේ T ඇවිල්ලා නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් උෂ්ණත්වය නෙමෙයි කෙල්වින්. නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වයට අපි මොකද කියන්නේ සෙල්සියස් අංශක වලට 273ක් එකතු කරන්න බෑ. 273ක් එකතු කරාම එන උෂ්ණත්වය තමයි මෙතන ආදේශ කරන්නේ. එතකොට අර රාශි තුනේ සම්බන්ධතාවය තමයි ඩෙල්ටා G තීටා ඍණ සමානයි ඩෙල්ටා H තීටා ඍණ ඩෙල්ටා S තීටා වතාවක් T. ඔය ප්‍රතික්‍රියාව හැමතැනක ඔයගොල්ලෝ දැන් ඔයා කියන්නකෝ 12 13 පාඩම් තියෙනවනේ මොනවද සමතුලිතතාවය. ඊට පස්සේ ඕම් ඔය පාඩම් වල මේ ප්‍රතික්‍රියාව භාවිතා වෙනවා. හරි මේක බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ හොයන්න දැන් මොකද මෙහෙම එසේ ගානක් සාමාන්‍යයෙන් එන්නේ ඉස්සෙල්ලාම අර මට්ටම් සටහනක් කරි බෝන් හේබ චක්‍රයක් කරි ඇඳලා ඩෙල්ටා S T හොයා ගන්න දෙනවා. උත්පාදනය එන්තැල්පියක් හොයා ගන්න දෙනවා. ඊට පස්සේ වගුවක් වගේ දීලා මෙයාගේ ප්‍රලලින ප්‍රතික්‍රියාවක අනුව ඩෙල්ටා S T ටත් හොයා ගන්න දෙනවා. ඒගොල්ලෝ දෙනවා සෙල්සියස් 25 සෙල්සියස් බිඳුවේදී හරි කොහොමද දෙනවා. දීලා ඩෙල්ටා G හොයලා අපෙන් අහන ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධද නැද්ද කියලා. ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධද නැද්ද කියලා ඇහුවොත් මේ සූත්‍රයට දාලා මේ පද ටික හොයාගන්න ඩෙල්ටා G මොන ක්‍රමයකින් හරි හොයාගන්නවා. ඩෙල්ටා G හොයාගත්තට පස්සේ ඩෙල්ටා G ඍණයි නම් ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. ඩෙල්ටා G ධන නම් ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ. ඩෙල්ටා G බිඳුව එන යා සමතුලිතතාවයක ඉන්නව නැත්නම් ස්වයන් සිද්ධයි කියලා නේ. ඒක ගන්න. හරිද? මෙහෙම තියෙනවා. එතකොට මේ කිප් යෝගිතා ශක්තිය මෙච්චරයි තියෙන්නේ. හරිද? තව ප්‍රස්ථාර තියෙනවා ඒවා තියෙන සමතුලිතතාවයේදී. ඔයගොල්ලන්ට නෑ මේ මට්ටමේදී. එතකොට ඔච්චරයි. හරිද? ඊට පස්සේ හරි. මෙහෙම තියෙනවනේ MCQ එකක් අහනවා මෙහෙම කතාවක්. ප්‍රතික්‍රියාවක් ඉහළ ප්‍රතික්‍රියාව දීලා මෙයා ඉහළ උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධද පහළ උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධද කියලා කතාවක්. මේක MCQ පොයින්ට් එක. පළවෙනි එක තමයි මේක හොඳට අහගන්න මේක අහනවා ගොඩක්. ඩෙල්ටා S තීටා ධනයි. ඩෙල්ටා S තීටා ධනයි. ආය අපි බලමු කම්බිනේෂන්. ආය තියෙනවා ඩෙල්ටා S තීටා ඍණයි ඩෙල්ටා S තීටා ධනයි. අහම කම්බිනේෂන් එක මේ ඍණයි. අහම කම්බිනේෂන් එකක් තියෙනවා. ආය ඩෙල්ටා S තීටා ධනයි ඩෙල්ටා S තීටා ඍණයි. ආය ඩෙල්ටා S තීටා ඍණයි ඩෙල්ටා S තීටා ධනයි. කොහොම හතරන්නේ වෙන්න පුළුවන්. එතකොට ඔය වගේ ඒ වගේදී අපෙන් අහනවා ඉහළ උෂ්ණත්වවල ස්වයන් සිද්ධතාව පහළ උෂ්ණත්වවල ස්වයන් ඒක මෙහෙමයි හිතන්න. මේක ඉගෙනුවාට පස්සේ ඔයගොල්ලන්ට කැටි ක්‍රමයේ මතක තියාගන්න. ඉගෙනන්න ඉස්සෙල්ලා මොකද්ද මෙතන වෙන්නේ කියලා බලන්න ඕනේ. හරි බලමු. ඩෙල්ටා S ට ධනයි. ඒ කියන්නේ මෙන්න මේ පදේ ධනයි. ඊට පස්සේ ඩෙල්ටා S ටත් ධනයි. මේ පදේ ධනයි. හරි බලන්න. ඔය හිතන්න මෙතන ඩෙල්ටා S ට ධනයි. මෙතන ඩෙල්ටා S ට ධනයි. අපි ස්වයන් සිද්ධයි කියන්නේ මෙයා ඍණ වුණානේ. මෙයා ඍණ වෙන්න නම් බලන්න මෙයාට වඩා මෙතන අඩු වුණොත් මෙයා හිතන්නකෝ 3000යි කියලා. ධන 3000යි. මෙයා 2500යි. දැන් මෙතන මේ ධනයි මෙතන ඍණ පදයක් යනවානේ. ඒ හින්දා මෙතන ඍණ. එතකොට මේ ප්‍රතික්‍රියාව සමස්තයක් විදිහට ධන 500ක් කියලා නෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධද නැහැ. හරි. මේ ඩෙල්ටා S එලා බලන්න අපි කියන 3500යි.
මෙයා ධන වුණා මෙතන ඍණ. එහෙම වුණොත් මේක ස්වයන් සිද්ධ. බලන්න. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් මේ පදේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණොත් මේ දිනේ ගුණිතය වැඩි වෙනවා. වැඩි වුණාම මෙතන ඍණ පදේ වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? මෙයාට වඩා වැඩි වුණොත් ස්වයන් සිද්ධ. ඒ කියන්නේ මෙන්න මේ කම්බිනේෂන් එක ඩෙල්ටා S θ ධන වෙලා ඩෙල්ටා S θ ධන වුණා. ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. මෙතන උෂ්ණත්වය වැඩි වෙන මේ පදේ වැඩි වෙනවා. මේ පදේ වැඩි වුණා කියන්නේ ධනයි ඍණයි හින්දා ඍණ. ඒ කියන්නේ මේ පැත්තේ ඍණ පදේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා S θ ඍණ. ඒ කියන්නේ මේ ඩෙල්ටා S θ ධන ඒ කියන්නේ තාපාවශෝෂක එන්ට්‍රොපිය වැඩි වෙන ප්‍රතික්‍රියාවන් ඉහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධයි. ඒ කියන්නේ මේ පදේ වැඩි වුණොත් නෙමෙයි මෙතන ඍණ වෙන්නේ. නේද? ඍණ වෙන්නේ. ඒ කියන්නේ ඍණ වෙනවා කියන්නේ මෙතන මේ පදේ වැඩි වුණොත් මෙතන ඍණ වෙනවා කියන්නේ අපි දන්නවා ඉහළ උෂ්ණත්වවලදී ඒක ස්වයන් සිද්ධයි. හරි. එතකොට T මෙන්න මේ කම්බිනේෂන් එක ඩෙල්ටා S θ ධන වෙලා ඩෙල්ටා S θ ධන වුණා. ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. මෙතන උෂ්ණත්වය වැඩි වෙන මේ පදේ වැඩි වෙනවා. මේ පදේ වැඩි වුණා කියන්නේ ධනයි ඍණයි හින්දා ඍණ. ඒ කියන්නේ මේ පැත්තේ ඍණ පදේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා S θ ඍණ. ඒ කියන්නේ මේ ඩෙල්ටා S θ ධන ඒ කියන්නේ තාපාවශෝෂක එන්ට්‍රොපිය වැඩි වෙන ප්‍රතික්‍රියාවන් ඉහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධයි. ඒ කියන්නේ මේ පදේ වැඩි වුණොත් නෙමෙයි මෙතන ඍණ වෙන්නේ. නේද? ඍණ වෙන්නේ. ඒ කියන්නේ ඍණ වෙනවා කියන්නේ මෙතන මේ පදේ වැඩි වුණොත් මෙතන ඍණ වෙනවා කියන්නේ අපි දන්නවා ඉහළ උෂ්ණත්වවලදී ඒක ස්වයන් සිද්ධයි. හරි. එතකොට T ඉහළ වෙද්දී මේක ස්වයන් සිද්ධයි. ඔයා හිතන්න ට්‍රිප් එකක් යන්න අහන. ට්‍රිප් එකක් යන ගෙදරින් අහන. මෙතන තාත්තා හා කියනවා කියන්නේ අම්මා හා කියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? යන්න හම්බෙන ගතිය පොඩ්ඩක් අඩුයි. එතකොට මේ දෙන්නම හා කිව්වොත් ඕකේ. දෙන්නම බෑ කිව්වොත් ඒක අන්තිමට කියන්න. හරි. එතකොට හරි. ඊට පස්සේ බලන්න මේ කම්බිනේෂන් එක. එතකොට එතෙන්ද කියන්නේ ඩෙල්ටා S θ ඍණ. මේක මොකක්ද නැත්නම් ඕක පටලවා ගන්නවානේ. ඩෙල්ටා S θ ඍණ. මෙයා ඍණ. මෙයාත් ඍණ. එහෙම වුණාම මෙයා ඍණ කියන්නේ මෙතන ඍණයි ඍණයි ධන. එතකොට මේ සමස්ත පදේ ක්‍රියා කරන්නේ ධන පදයක් විදියට. බලන්න උෂ්ණත්වය වැඩි වුණොත් මෙතන ධන ගතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ කිව්‍යුක්ත ශක්තිය ධන වෙන්න බලනවා. ඒ කියන්නේ ස්වයන් සිද්ධ නැහැ. මෙයා උෂ්ණත්වය අඩු වුණොත් මේ පදේ අඩු වෙනවා. මේ පදේ ඍණනේ. ඒ කියන්නේ කිව්‍යුක්ත ශක්තිය ඍණ. තේරෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න මේක. ඉන්න විදිහ. එතකොට ඍණ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම ස්වයන් සිද්ධ නෑ ඉහළ උෂ්ණත්වවලදී. තේරෙනවද? මේ උෂ්ණත්වය ඉහළ ගියොත් මෙතන ධන පදේ වැඩි වෙනවා. එතකොට මේකයි මේක කැපිලා ගියාම මෙතන ධන වෙනවා. කිව්‍යුක්ත ශක්තිය ධන වෙනවා. ඒ කියන්නේ ධනයි මේ දෙන්නම ධන ඍණ වෙන අවස්ථාවල මේ දෙන්නම ඍණ අවස්ථාවල ඉහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධ නෑ. හරිද? මේ වගේ අපිට හිතන්න බෑ. ඒවා හිතන්න කියන්නේ අවිනිශ්චිතයි. මේවා ඔයාලා හිතලා බලන්න අවිනිශ්චිතයි. ඒ හින්දා මේ සූත්‍රයට දාලා ඩෙල්ටා G හොයලම ගන්න වෙනවා. හරිද? හොයලම ගන්න වෙනවා. මේවා බලන්න. දෙන්නම ධනයි නම් හරි ඉහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධයි. දෙන්නම ඍණයි නම් ඉහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධ නැහැ. එහෙනම් පහළ උෂ්ණත්වවලදී ස්වයන් සිද්ධයි. හරිද? ඔයා හිතන්න ට්‍රිප් එකක් යන ගෙදරින් අහනවා. ගෙදරින් අහද්දී තාත්තා හා කියනවා. හරිද? තාත්තා හා කියනවා. අම්මත් හා කියනවා. එහෙනම් ට්‍රිප් එක යන්න පුළුවන්. තාත්තා බෑ කියනවා. අම්මත් බෑ කියනවා. එහෙනම් කොහොමද ට්‍රිප් එක යන්න බෑ. ඔයා හිතන්න තාත්තා හා කියනවා. හැබැයි අම්මා බෑ කියනවා. එතකොට පොඩ්ඩක් එතන අවිනිශ්චිතයි නේද? යන්න පුළුවන් වෙයිද බැයිද කියලා. තාත්තගේ හා එකේ උපරිම තත්ත්වයට ගිහිල්ලා නම් අවුලක් නැති වෙයි. අම්මගේ බෑ එකේ උපරිම තත්ත්වයට ගිහිල්ලා තිබ්බොත් එහෙම අපිට යන්න වෙන්නේ නැහනේ. එතකොට ඒ හින්දා දෙන්න. කියන්නේ තාත්තා හා කියලා අම්මා බෑ කිව්වොත් අපිට කොහොමද කියලා බෑ. එහෙමනම් අම්මගේ හා එකයි අම්මගේ බෑ එකයි තාත්තගේ හා එකයි මේ සූත්‍රයට දාලා අපි ගන්න ඕනේ මේ ගිබ්බයුක්ත ශක්තිය ඍණ වෙනවා කියලා. ඒ කියන්නේ හා පැත්තට වැඩිපුර තියෙනවා නම් යන්න ඕකේ. බෑ පැත්තට වැඩිපුර තියෙනවා නම් යන්න වෙන්නේ නැහැ. ඒ වගේ අවිනිශ්චිත තත්ත්ව දෙකක් තමයි මේ. තාත්තත් හා කියනවා නම් අම්මත් හා කියනවා නම් මේ තාත්තත් හා කියනවා නම් අම්මත් හා කියනවා නම් ට්‍රිප් එක යන්න ඕකේ. තාත්තත් බෑ කියනවා අම්මත් බෑ කියනවා. එහෙනම් ට්‍රිප් එක යන්න වෙන්නේ නැහැ. තාත්තා හා කියනවා.
හැබැයි අම්මා බෑ කියනවා. එතකොට අපි ගණනයක් කරන්න ඕනේ තාත්තගේ හා එකේ කොච්චරද අම්මගේ බෑ එකේ කොච්චරද කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙම ගණනයක් කරලා ඩෙල්ටා G මෙතන මේ වගේ තත්ත්වවලදී ඩෙල්ටා G ඍණ වුණොත් විතරයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඔච්චරයි එන්ට්‍රොපිය එන්තැල්පිය. මේ එන්ට්‍රොපියෙන් ගන්න. ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය කරන්නේ. එසේ වලට ආවම මේ සූත්‍රය දාලා ඩෙල්ටා G ඍණයි නම් ස්වයංසිද්ධයි. ඩෙල්ටා G ධනයි නම් ස්වයංසිද්ධ නැහැ. ඩෙල්ටා G බිඳුවයි නම් ඒ ස්වයංසිද්ධයි සමතුලිත අවස්ථාවල ඉන්නේ. අර MCQ එකට આવොත් දෙන්නම ධනයි නම් ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වවලදී ස්වයංසිද්ධයි. දෙන්නම ඍණයි නම් ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වවලදී කොහොමද ස්වයංසිද්ධ නැහැ. එහෙනම් පහළ උෂ්ණත්වවලදී ස්වයංසිද්ධයි. එහෙනම් මෙතන පහළ උෂ්ණත්වවලදී ස්වයංසිද්ධ නැහැ. මේ වගේ අවස්ථාවල අපිට අර එකපාරට හොයන්න බෑ. ප්‍රතික්‍රියාවට දාලා ඩෙල්ටා G හොයාගෙන ගණනයක් කරලා තමයි අපිට හොයාගන්න වෙන්නේ. ඔච්චරයි.